ගොඩක් අය පටල ගන්න ටිකක් අමුතු ලොජික් එකක් තියෙන දාදු කැටයක දීලා තියෙන පැත්තකට විරුද්ධ පැත්තක් හොයන IQ ගණිත ගැටලුවක් තමයි අපි අද කතා කරන්න යන්නේ. මේකේ තියෙන සීන් එක තමයි එකම දාදු කැටයක වෙනස් පොසිෂන්ස් තුනක් දීලා තියෙනවා. මේකේ අහනවා තුනට විරුද්ධ පැත්තේ තියෙන ඉලක්කම මොකක්ද කියලා. ගොඩක් අය කරන්නේ මකණයක් හරි අරගෙන මේ නම්බර්ස් දාලා මේකේ උත්තරේ ගන්න උත්සාහ කරනවා. කොහොම වුණත් මේකේ මේ ලොජික් එක හරි ලේසියෙන් ගන්න පුළුවන්. මම කරන්නේ මුලින්ම තුනට විරුද්ධ පැත්තේ නැති ඒවා මාක් කරගන්නවා. සාමාන්‍ය දාදු කැටයක තියෙන එකේ ඉඳලා 6 වෙනකන් තියෙන නම්බර්ස් ටික. ඔන්න මම ඒ ටික ඔක්කොම මෙහෙම ලියා ගන්නවා. ඔන්න එලගිරි වගේ ඔන්න ලිව්වා. දැන් මට ලොයිට් කියන්න පුළුවන් තුනට විරුද්ධ පැත්තේ තුන නෑනේ කැපුවා. මේ රූප සටහන දැක්කම පේනවා තුනට විරුද්ධ පැත්තේ එකක් නෑ හයක් නෑ. ලොවෙත් එකක් කපන්න පුළුවන්. හයක් කපන්න පුළුවන්. ඊට පස්සේ මේක බලපුවම පේනවා මේ රූප සටහන බලපුවම තුනට විරුද්ධ පැත්තේ හතරක් නෑ. එලගිරි කැපුවා. දැන් ප්‍රශ්නයක් එනවා. තුනට විරුද්ධ පැත්තේ තියෙන්නේ දෙකද පහද? මේක හොයාගන්න මම සුපිරියට ලින්ක් එකක් හදාගන්නවා මෙන්න මෙහෙම. මෙන්න මෙතන අපි ටිකක් ලොජිකල් වෙන්න ඕනේ. ඒකේ ලින්ක් එක හදාගන්නේ. මට පේනවා මෙහෙම සීන් එකක්. මෙතනත් එක තියෙනවා, මෙතනත් එක තියෙනවා, මෙතනත් එක තියෙනවා. එක මෙතන සුලභව පේන නිසා මට හිතෙනවා එකට විරුද්ධ පැත්ත ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඔයක නිසා මම ආයෙ පාරක් එකට විරුද්ධ පැත්ත හොයන්න පොඩි ගේමක් ගහනවා. ඔන්න බලන්න එකට විරුද්ධ පැත්ත. ලොවෙත් තේරෙනවා එකට විරුද්ධ පැත්තේ හයක් නෑ, තුනක් නෑ කියලා මේ පළවෙනි රූප සටහන බලනකොට. ඊළඟට දෙවෙනි රූප සටහන බලද්දි පේනවා එකට විරුද්ධ පැත්තේ හතර නෑ කියලා. මේ රූප සටහන බලපුවම පේනවා එකට විරුද්ධ පැත්තේ දෙකක් නෑ කියලා. ඒ කියන්නේ මෙතන එකට විරුද්ධ පැත්තේ තමයි පහ තියෙන්නේ. දැන් සීන් එක අපි උත්තර දෙකක අතරමං වෙලා හිටියා තුනට විරුද්ධ පැත්ත හොයද්දී. එහෙනම් අපිට මේකේ කෙලින්ම පේනවා පහ කියන්නේ එකට විරුද්ධ පැත්ත, තුනට විරුද්ධ පැත්ත නෙමෙයි. පහක් කපනවා. එළගිරි මේකේ තුනට විරුද්ධ පැත්ත තියෙන අපිට කියන්න පුළුවන් පැහැදිලිවම දෙක කියලා. ඉතින් මේ වගේ රජයේ තරඟ විභාග වලට එන ගණන් ඕනම එකක් හදන්න පහසු ක්‍රම තියෙනවා. ඒ තරඟ විභාගයක් ආවම ගොඩක් දෙනෙක් අමාරු වෙටෙන මෙන්න මේ IQ ගණිත කොටසට අපි කරනවා පාඨමාලාවක්. පෙබරවාරි 2 තමයි මේ පාඨමාලාව ආරම්භ වෙන්නේ. ධර්ම රෙජිස්ටර් වෙන්න අවශ්‍ය විස්තර පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින්